ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය කියලා කියන්නේ ඒක මේ ස්ත්‍රී භව පුරුෂ භව සකස් කිරීම සඳහා හේතු වන ධර්මයක්. ඒක ඇහෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්ත්‍රී භාව රූපේ හෝ පුරුෂ භාව රූපේ අපට ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි ගත්තොත් මృతදේහයක ස්ත්‍රී භාව රූප හෝ පුරුෂ භාව රූප දකින්න බෑ. අපිට මృతදේහයක දකින්න පුළුවන්කම තියෙන්නේ අර ඍතුජ ප්‍රත්‍යයෙන් ඉපදුණු ඒ රූප සමූහයක් විතරයි. ඒකට ඇයි ඒ රූපය ස්ත්‍රියක් විදිහට එහි සකස් වීමක් සිද්ධ වෙන්නේ? පුරුෂයෙක් විදිහට ඒ රූපය සකස් වීමක් සිද්ධ වෙන්නේ. අපිට ඒ බඳු ආකාරයන්ගේ බවක් පේන්නේ ඇයි ඒ රූපේ? ඒ බඳු ආකාරයේහි බවක් නිර්මාණය කිරීම සඳහා අපිට හිතෙන් උපදවන එක ගතියක් හැටියට හම්බෙනවා ස්ත්‍රී භාව රූප සහ පුරුෂ භාව රූප කියලා ඊටමත් සියුම් ගති දෙකක්. ඒක හිතින් උපදවන ගති දෙකක්. ඒක නිමිති බලලා වර්ණයන් බලලා සටහන් බලලා කියන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් ස්ත්‍රියකගේ රූපය අතපය ශරීරය කෙස් මේ වගේ දේවල් අපි වෙනස්ව ගත්තොත් ඇයි මේක වෙනස් විදිහට සකස් වෙන්නේ කියලා බැලුවාම මේකට බලපාන දේ තමයි භාව රූප කියන එක. මේකට බලපාන දේ තමයි භාව රූපය. අපිට ඇහැට පේන්නේ භාව රූපේ නෙමෙයි. භාව රූපය අනිදස්සනයි. ඒක දකින්න බෑ. භාව රූප නෙමෙයි අපිට ඇහැට පේන්නේ. ඇහැට පේන්නේ වෙනම ඉපදුණු වර්ණ රූප තමයි අපිට ඇහැට ගෝචර වෙන්නේ. මේවා ඇහැට දකින්න බෑ භාව රූපය කියන එක. හැබැයි මේ භාව රූපය නැවත නැවත මේ සිත් මුල් කරගෙන මේක උපදවන නිසා තමයි අර කනබුන ආහාරය සකස් කරගෙන ස්ත්‍රියකගේ කය එලෙස සකස් වන්නේ පුරුෂයෙකුගේ කය එලෙසකට සකස් වන්නේ. එතකොට මේකදී පැහැදිලි කරනවා ඉත්තිකුත්ත ඉත්‍යාකප්ප ස්ත්‍රියකගේ යම් කෘත්‍යයක් තියෙනවා නම් ස්ත්‍රියකගේ යම් ආකල්පමය බවක් තියෙනවා නම් ඒක උපදින හැම හිතකම නැතිනම් උපදවන හිත වලින් ඒ බඳු ගතියකට තමයි ඒක කරන්නේ. ඒ නිසා ස්ත්‍රියක් යම් කිසි දෙයක් කරනකොට ඒකේ ස්ත්‍රී භාවය ඒ ක්‍රියාවේ තියෙනවා. වචනයක් කතා කරනකොට ස්ත්‍රී භාවය ඒකේ තියෙනවා. පුරුෂයෙක් කතා කරනකොට ඒකේ පුරුෂ භාවය තියෙනවා. පුරුෂයෙක් යම් කටයුත්තක් කිරීමේදී ඒකේ පුරුෂ භාවය තියෙනවා. මේවලට කියන්නේ භාව රූප කියලා. එතකොට ඒ බඳු සිතකින් අර රූප මුල් කරගෙන සකස් වෙනකොට අර අනිකුත් රූප ඉපදවීමට බලපෑම් කරමින් මේවා ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරන රූප හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද ඉන්ද්‍රිය කියලා කියන්නේ අනිත් ධර්මයන් පාලනය කරනවා. අනිත් ධර්මයන් පාලනය කරනවා. ඉන්ද්‍රිය කෘත්‍යයක් කරනවා එතනදී. ප්‍රධාන අර්ථයක් ගන්නවා. ඒකට අනික් උපදින රූප මුල් කරගෙන දැන් ස්ත්‍රියක් වෙන්න වෙනම ආහාර නැහැනේ. බත් පාන් කව්පිමුන් ඇට පුරුෂයෙක් වෙන්න වෙනම බත් පාන් කව්පිමුන් ඇට වෙනම ಜಾති හදලා තියෙනවා. ස්ත්‍රියක් වෙන්න වෙනම ಜಾති හදලා තියෙනවා කියලා ඒවල එහෙම දේවල් ඇත්තේ නැහැ. හැබැයි ඒ කනබොන ඕජාව මුල් කරගෙන ඒ රූපය ස්ත්‍රී රූපයක් විදිහට සකස් කරන්නේ කොහොමද? පුරුෂ රූපයක් විදිහට සකස් කරන්නේ කොහොමද? අන්න ඒ විදිහට සකස් කිරීම පිළිබඳව අර කනබොන ආහාරය මුල් කරගෙන ඉබඳු භාවයන් රූප උපදවන්න පාලනය කිරීම පිණිස උපදින රූපයක් තමයි ඉත්ත්‍ින්ද්‍රිය රූපය පුරුෂ ඉන්ද්‍රිය රූපය කියලා කියන්නේ.